ප්‍රථමයෙන් මතක් කරන්න ඕනේ බ්‍රයන් කර්ක්හොවන්. එයත් එක්ක තමයි මම මගේ නිරූපණ ශිල්පය ශේත්‍රය මම හරිම ප්‍රොෆෙෂනලි අරන් යන්නේ. කවුරු හරි කෙනෙක් දැක්කොත් එහෙම කියන්න පුළුවන් නිරූපණය කියන්නේ හරිම ඔයගලන්ට යන්න හොඳ තැනක් නෙමෙයි. බට් ඒක මම වෙනස් කරපු කෙනෙක්යි මගේ ජීවිතේ. මම ඒක ගොඩාක් වෙනස් කරා. ඒක මම උදාහරණයක් වශයෙන්ම මම මගේ විශ්වවිද්‍යාල ළමයින්ට මගේ වටේ ඉන්න හැම යාළුවෙක්ටද මාව දකින්න කෙනෙක්ට ඒ කියන්නේ මේ ශ්‍රේෂ්ඨයට එන්න බය වෙලා හිටපු කෙනෙක් හිටියා නම් ඒ බය නැති කරා. බය නැති කරා. විශේෂයෙන්ම අපේ පවුලෙත් බය නැති කරා ඒකට. ඉතින් ඒ දේ මම කරපු කෙනෙක්. අපේ සාම්ප්‍රදායික පවුල් වලින් එන ළමයින්ට කොහොමද මේක අපි හරි විදිහට ප්‍රොෆෙෂනලි කරන්නේ? ඒක මම පෙන්නුවා. ඉතින් ඒකට හරි හැම මෙන්ට කෙනෙක් ඕනේ. මේ මෙන්ට තමයි බ්‍රයන් කර්ක්හොවන්. ඉතින් එයත් එක්ක මට ගොඩාක් කට්ටියව හම්බ වුණා. ඊට පස්සේ මට අනිවාර්යෙන්ම මතක් කළ යුතුයි මොඩල් ෂොප් ආයතනයේ මම 2025 ශ්‍රී ලාංකීය රූ රැජිනමෙන්ට මට අවස්ථාව සලසලා දුන්න කට්ටිය. හරිම ට්‍රාන්ස්පේරන්ට් පැජන්ට් එකක් කියන්න පුළුවන්. ඔඩිටර්ස්ලා එකතු වෙලා ඊට පස්සේ ඒක හරිම ට්‍රාන්ස්පේරන්ට් විදිහට තමයි මේ පැජන්ට් එක දිගටම ගෙනිච්චේ. ඉතින් එහෙම කාටවත් අඩුපාඩුවක් කරේ නෑ. ඒ වගේම කාටවත් අර එහෙම අදිනවා කියන්නේ එහෙම පැජන්ට් එකක් නෙමෙයි. මගේ සර්ව සාධාරණව ක්‍රියාත්මක වෙච්ච එකක්. ඒ කියන්නේ මගේ ජීවිතය ගත්තොත් මමත් අර දේවල් අපිට පේනවානේ ශේත්‍රයේ ඉන්නකොට සමහර ඒවා අසාධාරණකම් තියෙන පුළුවන් කියන එක. නමුත් ඒක මට අසාධාරණකමක් නැතිම පැජන්ට් එක කියන්න පුළුවන්. ඉතින් මං වගේ කෙනෙක්ට මෙහෙම ගමන කාපු කෙනෙක්ට ලොකු අවස්ථාවක් දෙනවා කියන එකම හිතන්නකො. අනිවාර්යයෙන්. ඉතින් හරිම සුදුස්සාට සුදුසු තැන දීපු පැජන්ට් එකක්. ඉතින් ඒකේ මට ප්‍රධාන වශයෙන්ම මතක් කරන්න ඕනේ සංගීතා වීරරත්න මහත්මිය, ධනංජය බණ්ඩාර මහත්මයා, ශිරීන් කුමාරතුංග මහත්මිය. ඒගොල්ලෝ තමයි මොඩල් ෂොප් ආයතනයේ ඩිරෙක්ටර් බෝඩ් එක. ඒකත් එක්ක ඒ කියන්නේ සංවිධානයත් එක්ක එකතු වෙලා හිටිය සිලෝන් ටුවර්ස් ආයතනය. ඒක තමයි මේ ෆ්‍රැන්චයිස් එක හෝල් කරන්නේ. ඒ වගේම ලක්ෂ්මී මුණසිංහ මතක් කරන්න කැමති. අර අපිත් එක්ක හැම දෙයකම හිටපු කෙනෙක්. ඒකේ හැමදේම වැඩම බාරගෙන වැඩ කරපු කෙනෙක්. ඒත් එක්ක හිටපු මට නම් වශයෙන් අයි මතක් කරන්න බැරි තරම් කට්ටිය මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා සංවිධානය ඇතුලේ හිටිය අපිට උදව් කරපු. ඉතින් මට ඒ අවස්ථාව දුන්න එකට මම කියන්නේ මගේ කෘතඥතාවය තියෙනවා මට. ඒ වගේම මතක් කර යුතුයි කුමාරි සිල්වා. අපිට අපේ එතිකට්‍රේ. ඉතින් එයා අපිට තාත්තා කෙනෙක් වගේ තමයි හැමදේම ඉගැන්නුවේ. ඉතින් වෙන මට එක්ස්පීරියන්ස් තිබ්බා තමයි. නමුත් මේක මම හරිම නිකන් උපාධියක් වගේ පොඩි කාලේක උපාධියක් වගේ කරා. ඒ එච්චරට මේ පැජන්ට් අත්දැකීම් ගොඩක් වාට ලැබුණා. අත්දැකීම් ගොඩක්.